ප්‍රසම්පාදන කමිටු ලන්සු වැගීමේ කමිටු සහ භාර ගැනීමේ කමිටු පත් කිරීම. ප්‍රසම්පාදන කටයුතු සැලසුම් කිරීමේ සිට සම්පූර්ණ කිරීම දක්වා හැසිරවීම සඳහා විවිධ මුල්‍ය බලතල සීමාවන් යටතේ සුදුසු පරිදි ප්‍රසම්පාදන කමිටු ලන්සු වැගීම් කමිටු සහ භාර ගැනීමේ කමිටු පත් කළ හැක. ඒ ප්‍රසම්පාදන කමිටු වර්ග 1. ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු. 2. ස්ථාවර ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු. 3. අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටු. 4. දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු. 5. ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටු. 6. ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටු. ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහයේ 20/24 විධිවිධානවලට අනුකූලව ප්‍රසම්පාදන කමිටුවලට සහායවීම සඳහා ලන්සු වැගීම් කමිටු පත් කළ හැක. B. සුළු ප්‍රසම්පාදන කමිටු. අමාත්‍යංශ දෙපාර්තමේන්තු ව්‍යාපෘති සහ ප්‍රාදේශීය මට්ටමින් සුළු ප්‍රසම්පාදන කමිටු පත් කළ හැකි අතර අදාළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරී හෝ ඔහු විසින් බලය පවරන ලද නිලධාරියාගේ අනුමැතිය ඇතිව අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටු, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු, ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටු සහ ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුවල බලතල සීමාවන් තුළ කුඩා වටිනාකමක් ඇති ප්‍රසම්පාදන කටයුතු හැසිරවිය හැකියි. එවැනි සුළු ප්‍රසම්පාදන කමිටුවල සංයුතිය ප්‍රධාන ගණන් දීමේ නිලධාරිය විසින් හෝ ඔහු විසින් බලය පවරන ලද ඕනෑම අයෙකු විසින් තීරණය කළ යුතුය. C. ලන්සු වැගීමේ කමිටු. ලන්සු වැගීමේ කමිටු පත් කිරීමේදී අදාළ වන සාමාන්‍ය කොන්දේසි. ලන්සු වැගීමේ කමිටුව පත් කිරීමේදී බලධාරීන් විසින් විවිධ ප්‍රසම්පාදන ආස්තිත්වයන් සඳහා ලන්සු වැගීම් කමිටු පත් කිරීමේදී පහත සඳහන් සාමාන්‍ය කොන්දේසි සලකා බැලිය යුතුය. 1. ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු සහ ස්ථාවර ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු විෂයපතයට අයත් සියලුම ප්‍රසම්පාදන සඳහා ලන්සු වැගීම් කමිටු පත් කළ යුතුය. 2. කෙසේ වෙතත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ප්‍රසම්පාදන අස්තිත්වය විසින් පවරනු ලබන නිශ්චිත කාර්යයක් ඉසු කිරීම සඳහා අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටු, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු, ව්‍යාපෘති ප්‍රසම්පාදන කමිටු සහ ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටු මට්ටමින් අදාළ පත් කිරීමේ බලධාරියා විසින් ලන්සු වැගීමේ කමිටුව පත් කළ හැකි අතර සුදුසු පරිදි ප්‍රසම්පාදනයේ ස්වභාවය සහ සංකීර්ණත්වය සලකා බැලිය යුතුය. 3. ලන්සු වැගීම් කමිටුවල අවශ්‍යතාවයක් නොමැති විට පත්කිරීමේ බලධාරියා විසින් අදාළ ප්‍රසම්පාදන කමිටු සඳහා තාක්ෂණික හෝ විෂය පිළිබඳ විශේෂඥයින් අවශ්‍ය පරිදි ඇතුළත් කළ යුතුය. 4. සුළු ප්‍රසම්පාදන කමිටුවලට ලන්සු වැගීම් කමිටු පත්කිරීම අවශ්‍ය නොවිය හැකියි. 5. නිශ්චිත ප්‍රසම්පාදනයක් සඳහා ප්‍රසම්පාදන කමිටු සහ ලන්සු වැගීමේ කමිටු යන දෙකටම එකම සමාජිකයෙකු පත් නොකළ යුතුය. 6. ලන්සු වැගීම් කමිටුව විෂය පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විය යුතු අතර අවම වශයෙන් එක් සමාජිකයෙකු ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති අයෙකු විය යුතුය. 7. අදාළ ප්‍රසම්පාදන කළමනාකරන අංශය විසින් ලන්සු හෝ යෝජනා ඇගීම් ක්‍රියාවලියට සහභාගී වීමට සුදුසු නිලධාරීන් නම් කළ යුතු අතර පත්කිරීම සඳහා අදාළ බලධාරීන්ගෙන් අනුමැතිය ලබාගත යුතුය. නිලධාරියෙකු එකවර ලන්සු වැගීම් කමිටු 6කට වඩා සේවය කිරීම සඳහා පත් නොකළ යුතුය. 8. කෙසේ වෙතත් සුවිශේෂී අවශ්‍යතා හේතුවෙන් නිලධාරියෙකු 6කට වැඩි ලන්සු වැගීම් කමිටු සංඛ්‍යාවකට පත්කිරීමේ අවශ්‍යතාවයක් ඇති වූ විට එම විශේෂිත හේතුද දක්වා අදාළ පත්කිරීමේ බලධාරියාගෙන් අනුමැතිය ලබාගත යුතුය. 9. ලන්සු වැගීම් කමිටු සමාජිකයින් විසින් කටයුතු සම්පූර්ණ කිරීම පිළිබඳව අදාළ ප්‍රසම්පාදන කළමනාකරන අංශය වෙත දැනුම් දිය යුතුය. එමගින් අනාගත කමිටුවලද එවැනි සමාජිකයන් පත් කිරීම පිළිබඳව සලකා බැලීමට හැකියි.